එකමත් එක ලස්සන කැලේක ජීවත් වුණා හරි අපූරු හාහාමී කෙනෙක්. ඉතින් දවසක් මේ හාහාමී අද නම් හරිම කම්මැලි දවසක්. යන්න ඕනි නරිහාමිගේ ගෙවල් පැත්තේවත්. හොඟ කාලෙකින් එහෙ ගියෙත් නෑනේ. ඉතින් මෙහෙම කල්පනා කරපු මේ හාහාමී නරිහාමිලාගේ ගෙදර යන්න පිටත් වුණා. මෙහිම සින්දු කිකියා නටනටා යන හාහාමිට අතරමඟදී හරි අපූරු දෙයක් හම්බ වෙනවා. මේ මොනවද මේ? ලපුවට නේද? හරිම අපූරුයි. මේකෙන් ටිකක් නරිහාමිටත් දෙන්න ඕනේ. ඉතින් මේ හාහාමි හරිම සතුටින් හම්බුණු ලබුවට ටිකක් අරගෙන ඉක්මනින්ම නරිහාමිගේ ගෙදර බලා පිටත් වුණා. නරිහාමි කොමේ නරිහාමි අපෝ මේ නම් හරිම කම්මැලි නරියෙක්. කොයි වෙලෙත් බැලුවත් නිදිනේ. නරිහාමි නැගිටින්නකෝ. මේ බලන්නකො මට හම්බුණු දේ මොනවද කියලා. නරිහාමි මේ ලබුවට වලින් දෙකක් ඔයාටත් දෙන්නම්. ඔයත් හිතවලා බලන්න. මට හිතවන්න තේරෙන්නේ නෑ හාහාමි. මහ දෙයක් ඒ නරිහාමි. මම කියලා දෙන්නම්කෝ. හොඳට පසුබුරුල් තැනක් බලලා හිතවන්න. ඊට පස්සේ හැමදාම වතුර දාන්න. මේ හාහාමි ඉක්මනින්ම ගෙදර ගිහිල්ලා හොඳට පසුබුරුල් තැනක් බලලා ලබුවට හිටවන්න පටන් ගත්තා. ඉතින් මේ හැමදේටම කම්මැලි වූ නරියා ලබුවට හිටවන්න තෝරගත්තේ කොහෙද කියලා දන්නවද? පසුබුරුල් තැනකට තෝරගත්තේ ලිප්පොක්ක. ඉතින් මේ නරියා ලිප්පොක්කට ලබුවට ටික විසික් කරලා කම්මැලිකම නිසා හැමදාම නිදාගත්තා. මේ හාහාමි නම් ලබුවට ටික ඉක්මනින්ම පැල කරගත්තා. එක දවසක් උදෙන්ම මේ නරියා මෙහිම කල්පනා කළා. දැන් නම් හරිම බඩගිනි. කන්න මොකුත් නැහැනේ. යන්න ඕනි හාහාමිගේ ගෙදර ගිහින් ඉන්න. කල්පනා කරපු මේ නරියා හාහාමිගේ ගෙදර යන්න පිටත් වුණා. නරිහාමි හොඟ කාලෙකින් නේද? එදා මන් දුන්න ලබුවට ටික පැල කරාද? අනේ මම හිතුවා ඒත් ඒව පැලුනේ නෑ හාහාමි. දුක් වෙන්න එපා නරිහාමි. යමුකෝ අපි මගේ ලබුවකාව බලන්න. එහෙම කතා වුණු මේ හාහාමි නරිහාමි හාහාමිගේ ලබුවකාව බලන්න යන්න පිටත් වුණා. ඔයාගේ ලබුවකාව නම් හරි හොඳට හැදිලා හාහාමි. දුක් වෙන්න එපා නරිහාමි. මේ තියෙනවනේ මම ඔයාටත් දෙන්නම්. නරිහාමි අපි අද ලබු කිරිබත් හදමුද? ඉන්න එහෙම කතා වුණු මේ දෙන්නා කිරිබත් හදන්න පටන් ගත්තා. කපටි නරියා මෙහෙම හිතන්න පටන් ගත්තා. මේ හාහාමිව මෙතනින් යවා ගත්තා නම් මේ ලබු කිරිබත් ටික ඔක්කොම මට තනියම කන්න පුළුවන්. මොකක්ද මම ඒ වෙනුවෙන් කරන්නේ? හාහාමි අපිට ලබු කිරිබත් කන්න නැති කැන්දකොළ ටිකක් හොයාගෙන ඉන්න පුළුවන්ද? අනේ මේ කපටි නරියට රැවටුණු හාහාමි කැන්දකොළ හොයාගෙන මුළු කැලේ පුරාම ඇවිදින්න පටන් ගත්තා.
නැති කැන්දකොළ කොහෙවත් නෑනේ. කැන්දකොළ නම් කැලේ කොච්චර තිබුණත් මේ හාහාමිට නැට නැති කැන්දකොළ හොයාගන්න බැරි වුණා. ඉතින් හාහාමි ආපහු ගෙදර යන්න පිටත් වුණා. ගෙදර ආපු හාහාමි දැකපු දෙයින් පුදුම වුණා. ආනේ මේ කපටි නරියා ලබු කිරිබත් ටික ඔක්කොම කාලා නේද? ඒ මදිවට පොල් මුඩකුත් කහගෙන නිදාගෙන ඉන්නවා. කරන්නම්කො හොඳ වැඩක්. එහෙම හිතපු මේ හාහාමි නරිහාමි ළඟට ගිහිල්ලා නරිහාමිගේ පොල් මුඩ ගලවන්න පටන් ගත්තා. පොල් මුඩ ගලවපු ගමන්ම ජරාව ඇඟ පුරාම විසිරුණා. නරිහාමිගේ ජරාව ඇඟට විසිරුණු මේ හාහාමි සෝදලා පිරිසිදු වෙලා එන්න පිටත් වුණා. මේ කපටි නරියා මේ ඉන්නේ තාමත්. කරන්නම්කො හොඳ වැඩක්. මේ නරිහාමි රෙදිනැන්ද මාව හොඳට නාවලා පිරිසිදු කළා. ඔයත් යන්න රෙදිනැන්දට කියලා හොඳට පිරිසිදු වෙලා එන්න. මේ නරිහාමි රෙදිනැන්දට කියලා පිරිසිදු වෙන්න ගියා. මේ රෙදිනැන්ද මාවත් නාවලා පිරිසිදු කරන්නකෝ. මේ රෙදිනැන්දා මේ නරිහාමිත් එක්ක හොඳටම තරහයි. මොකද රෙදිනැන්දාගේ කුකුළු ටික ඔක්කොම මේ නරිහාමි කාපු නිසා. ඉතින් මේ රෙදිනැන්දා හොඳ වැඩක් කරන්නම් කියලා හිතාගෙන නරිහාමිගේ ළඟට ගිහින් හොඳටම පහර දෙන්න පටන් ගත්තා. ඉතින් රෙදිනැන්දාගෙන් හොඳටම ගුටි කාපු මේ නරිහාමි මේ කැලේ අතහැරලා යන්නම ගියා. කපටිකමින් ජීවත් වුණොත් Tamanටත් දඬුවම් ලැබෙන බව මේ නරියා තේරුම් ගත්තා.